නගරෙන් ටිකක් ඈතට වෙන්න එක පුංචි ගමක් තිබුණා. මේ ගමේ එක ලොකු නුග ගහක ඔන්චිල්ලාවක් බැඳලා තිබුණා. මේක නිකන් ඔන්චිල්ලාවක් නෙවෙයි. මේක යකිනියක් කරක් ගත්ත අద్භූත ඔන්චිල්ලාවක්. ඉතින් මේ ගමේ උදවිය මේ ඔන්චිල්ලාව පැත්ත පළාතෙවත් ගියේ නැහැ. අනේ මේ කපිල මොකද්ද අඬන සද්දයක් ඇහෙනවා. අනේ කපිල නැගිටින්නකෝ කවුද මන්ද අඬන සද්දයක් ඇහෙනවා. අපොයි දෙවියනේ පේන විදිහට නම් ශබ්ද එන්නේ ඔන්චිල්ලාව දිහායින් වගේ. අනේ අපි දැන් මොකද කරන්නේ? ඉන්නකෝ හාමිනේ මං කෝකටත් ජනේලෙ ගාවට ගිහින් බලන්න. ඉතින් කපිල මේ වෙලාවේ ඉක්මනට ජනේලෙ ළඟට ගිහිල්ලා බැලුවා. නිර්මලා ඉක්මනට මෙහෙට එන්න. කවුදෝ මන් දන්නේ නෑ උන්චිල්ලාවේ වාඩි වෙලා ඉන්නවා. අනේ දෙයනේ මේ ඉන්නේ ඔය ඔන්චිල්ලාවට අරක්ගෙන ඉන්නේ යක්ෂණී වෙන්නේ නැති. බලන් ගියාම ගම්මු කියන කතාව ඇත්ත. අනේ ඔයාට පිස්සුද නිර්මලා? මට නම් පේන්නේ මේ නිකන් ගෑණියෙක් විතරයි. ඉන්නකො මං ගිහිල්ලා බලලා එන්නම්. ඔයාට පිස්සු හැදීගෙන එනවද කපිල? මේ මහරේ අර හොල්මන් ඔන්චිල්ලාව ගාවට යන්න. මෙන්න මෙහෙට වෙලා ඉන්න. ඒත් එක්කම මේ අද්භූත කාන්තාව අතුරුදහන් වෙලා ගියා. අනේ දැක්ක නේද? මං ඔයාට කිව්වේ නිකන් ගෑණියෙක් නෙවෙයි. ඒ අද්භූත ගෑණියෙක් අනිවාර්යෙන්ම ඔය හිටියේ ඔය ඔන්චිල්ලාවට අරගත්ත යකින්නේ වෙන්නේ නැති. ඒක ඇත්ත හාමිනේ. මෙතන මොකක් හරි තියෙනවා. ඒක තමයි ගම්මු කවුරුත් මේ ඔන්චිල්ලාව ගාවට යන්නේවත් නැත්තේ. එදා උදේ නිර්මලාගේ සහෝදරියයි සැමියයි මේ ගෙදර නවතින්න හිතාගෙන ආවා. අනේ නංගිවයි මල්ලිවයි දැක්ක කල්. ඉතින් කොහොමද? අපි නම් හොඳින් ඉන්නවක්කේ. දැන් ගොඩ දවසක ඉඳන් අක්කලාව බලන්න එන්න ඕනි කියලා හිතාගෙන හිටියේ. ඔන්න ඉතින් මේ විදිහට මෙයාලා සැපදුක කතා කරමින් හිටියා. රෑ බෝ වුණ නිසා මෙයාලා නිදාගන්න කියලා තම තමන්ගේ කාමරවලට ගියා. ජනේලෙන් මේ ඔන්චිල්ලාව දැකපු සුමුදුට ඔන්චිල්ලාව පදින්න ආසාවක් ආවා. ඒත් සුමුදු දැනන් හිටියේ නැහැ මේක අද්භූත ඔන්චිල්ලාවක් කියලා. ලාල් අර බලන්නකෝ ඔන්චිල්ලාවක් තියෙනවා. අනේ මට ඔන්චිල්ලාව පදින්න ඕනේ. අනේ මාව එතනට එක් කරගෙන යන්නකෝ ලාල්. අපේ ගමේ කොහෙවත් නැනේ මේ වගේ ඔන්චිල්ලාවක්. අනේ මාව එතනට එක්කගෙන යන්නකෝ. අනේ මට නම් නිදිමතයි සුමුදු. දැන් නම් කොහෙවත් යන්න බෑ. මං යනවා නිදාගන්න. අපි හෙට උදේ යමුකෝ එතනට. එහෙම කියලා ලාල් එතනින් යන්න යනවා. අනේ මේ ඔන්චිල්ලාව තියෙන්නේ මේ ගේ පිටිපස්සේනේ. මං යනවා තනියම. මේක හරිම ෂෝක් ඔන්චිල්ලාවක් නේ. අනේ හරිම ලස්සනයි. මට ඇති වෙනකන් ඔන්චිලි පදින්න පුළුවන්. එහෙම කියලා සුමුදු ඔන්චිල්ලාව පදින්න පටන් ගත්තා. ඒත් එක්කම සුමුදුට තේරුණා මේ ඔන්චිල්ලාව ඉබේ පැද්දෙනවා කියලා. ඒ වගේම ඔන්චිල්ලාව පැද්දෙන වේගෙ එන්නම වැඩි වුණා. අනේ කවුද මේ ඔන්චිල්ලාව පද්දන්නේ? අනේ මාව බේරගන්න! අක්කේ! අනේ මාව බේරගන්න! සුමුදුගේ කෑ ගහන සද්දෙට ගෙදර හැමෝම ඇහැරුණා. අනේ අර සුමුදු නේද කෑ ගහන වැහෙන්නේ? කෝ දැන් සුමුදු? මං හිතන්නේ එයා අර එළිය ඔන්චිල්ලාව පදින්න ගිහිල්ලා. අනේ අපි ඉවරයි. අපි ඉක්මනට එතනට යමු. ඔන්න ඉතින් හැමෝම ඉක්මනට මේ අද්භූත ඔන්චිල්ලාව ළඟට ගියා. මේ වෙලාවේ මෙයාලා දැක්කා සුමුදු ඔන්චිල්ලාවෙන් වැටිලා සිහිසුන් වෙලා ඉන්නවා.
ඉතින් මෙයාලා හැමෝම එකතු වෙලා ඉක්මනින් සුමුදු උස්සගෙන ගෙදර අරගෙන ආවා. අනේ නංගියේ ඔයා හොඳින් නේද? අනේ ආයිත් නම් ඔය හොල්මන් ඔන්චිලාව ළඟට යන්න හිතන්නවත් එපා. ඒ ඔන්චිල්ලාවට අරක් ගත්ත මහ භයානක යකින්නියෙක් ඉන්නවා. එදා රෑ සුමුදුගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඇස් ගිනි බෝල වගේ රතු වෙලා තිබුණා. සුමුදුගේ කකුල් ඉබේම අර අද්භූත ඔන්චිල්ලාව ළඟට ඇදිලා ගියා. ගිහින් ඔන්චිල්ලාව පදින්න පටන් ගත්තා. සුමුදුගේ මේ මහා හයියෙන් hina වෙන ශබ්දයට ගෙදර උදවියත් ඇහැරුණා. අනේ දෙවියනේ මට පේන්නේ මේ අකින්නිය නංගිගේ ඇඟට වැහිලා. අපි දැන් මොකද කරන්නේ? අර බලන්න සුමුදුගේ ඇස් ගිනි බෝල වගේ රතුම රතු පාට වෙලා. ඒ කියන්නේ අනිවාර්යෙන්ම නංගිගේ ඇඟට අර යකින්නි වැහිලා. මේ හැමෝම ගමේ උදවියගෙන් උදව්වක් බලාපොරොත්තු වෙන්න ඇවිදගෙන ගියා. අනේ නිර්මලා උයාලා මොකද මේ මහරේ මොකක් හරි කරදරයක්වත්ද? අනේ බලන්නකො සරත් අයියේ නිර්මලාගේ නංගිට අර භූත ඔන්චිල්ලාවේ යකින්න වැහිලා. අපිට හිතා ගන්න බෑ මොකක් කරන්නද කියලා. අපිට උදව් කරන්න සරත් අයියේ. ඊට පස්සේ හැමෝම එකතු වෙලා මේ අද්භූත ඔන්චිල්ලාව ළඟට ගියා. අපි මේ ඔන්චිල්ලාව කපලා දාමු. ඒ විදිහට විතරයි මේ යකින්නව විනාශ කරලා දාන්න පුළුවන්. මේ යකින්නි කාලයක් තිස්සේ ඉඳන් අපේ ගමට මහා ලොකු විනාශයක්. අපි අදම මේ යකින්නියව විනාශ කරලා දාමු. ඔන්න ඉතින් හැමෝම එකතු වෙලා මේ ඔන්චිල්ලාව කපලා දානවා. ඒත් එක්කම සුමුදු ඔන්චිල්ලාවත් එක්කම බිමට ඇදගෙන වැටෙනවා. ඒයි තමුල්ලා මොකක්ද ඒ කරපු අපරාධේ? මම් තමුල්ලව අතාරින්නේ නෑ. අපි ඉක්මනට මේ ඔන්චිල්ලාව ගිනි තියලා දාමු. නැත්තම් මේ යකින්නි විනාශ කරන්න බෑ. ඔන්න ඉතින් මේ වෙලාවේ සුමුදුගේ ස්වාමියා ගිහිල්ලා මේ ඔන්චිල්ලාවට ගිනි තියනවා. ඔන්චිල්ලාවට ගිනි තියනවත් එක්කම ඉබේම යකින්නියවත් පිච්චෙන්න පටන් ගන්නවා. මං තමුල්ලව අතාරින්නේ නෑ. ඒත් එක්කම යකින්නියව විනාශ වෙලා ගියා. සුමුදු නිදහස් වුණා. එදායින් පස්සේ ගමේ උදවියත් නිදහසේ ජීවත් වුණා.